right හරි පුතේ හැමෝටම ආයුබෝවන් ඒ වගේම සුබම සුබ නවසරක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඉතින් අද පන්තිය මේ තියන්න නියමිතව තිබුණා ඒත් ලැබ් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා අද ක්ලාස් එක මේ පවත්වන්න බැරි වුණා right මේ හරිද ඒ වුණාට පොඩි වීඩියෝ එකකින් මුල් කොටස කරන්න මම හිතාගෙන ඉන්නවා right මේ හරි කමන්නේ බලමුකෝ දැන් ටියුට් එකේ ඩික්ටේෂන් කියලා තියෙන තීරුව ගන්නකෝ right ඩික්ටේෂන් කියලා තියෙනවනේ ඩික්ටේෂන් for this month කියලා තියෙන්නේ අන්න ඒකේ first week කියන තීරුව ගන්නකෝ first week කියලා තියෙන්නේ right first week පළවෙනි සතියේ right එහෙනවා කියලා හිතනවා ඕකේ බලන්නකෝ පළවෙනි වචනේ තමයි what right what කියන්නේ කුමක්ද කියලා කියන්නේ කුමක්ද නැත්නම් මොකක්ද කියන තමයි what කියලා කියන්නේ right මොකක්ද ඒ වගේම දැනුවත් කරන්න ඕන පුතේ මේ දැන් මම මෙහි මුල් ටික වීඩියෝ එකක් කරාට ආයි මේ එන ලබන සෙන්සුරාදා මේ හවස 7යි කාලට ආයි මේ මම මේ පාඩම කරන මේ වීඩියෝ එක කරන පන්තියේ මේ එකම ආයි නැවත කරනවා right ඒ හින්දා කිසිම බයක් තියාගන්න එපා සල්ලි ඒ කියන්නේ මුදල් ගෙවපු ළමයි සහ අනිත් අය බියවන්න දෙයක් නැහැ right බය වෙන්න දෙයක් නැහැ හරි බලන්නකෝ what කියන්නේ කුමක්ද මොකක්ද කියන එක තමයි ඒක තේරුම් මේක ලියා ගන්නකො මුලින්ම right ලියා ගන්නකො හරි what කියන්නේ බලන්නකෝ ඊළඟ එක empty කියන්නේ his කියලා කියන්නේ his this is a empty bottle මේ his බෝතලයක් නේද අන්න ඒ වගේ empty කියන්නේ his කියලා කියන්නේ his තුන්වෙනි වචනේ crooked කියන්නේ ඇදයි කියලා කියන්නේ right ඇදයි කියලා කියන තමයි crooked කියලා කියන්නේ empty his crooked ඇදයි right මේ හතරවෙනි වචන තමයි straight කියන්නේ හරිද බලන්නකෝ පොඩ්ඩක් ඉන්න විනාඩි 5ක් දෙන්නකෝ okay right straight කියන්නේ කෙලින් කියලා කියන්නේ කෙලින් this is a straight line මේ කෙලින් ඉරක් line කියන්නේ ඉරකට line කියලා කියන්නේ එකක් කියනවා line කියන්නේ ඉරක් කියලා කියන්නේ හරිද ඊට පස්සේ පස්වෙනි වචනේ right පස්වෙනි වචන තමයි noisy කියන්නේ ഘോഷාකාරී right noisy කියන්නේ ഘോഷාකාරී right අපි ආයෙ මුලින් ඉඳන් බැලුවොත් what කියන්නේ මොකක්ද නැත්නම් කුමක්ද empty his crooked ඇදයි straight කියන්නේ කෙලින් straight කෙලින් noisy ഘോഷාකාරී හයවෙනි වචනේ හරිද හයවෙනි වචනේ polite කියන්නේ සීලාචාර polite කියන්නේ සීලාචාර polite සීලාචාර හත්වෙනි වචන තමයි delicious මේ වචන ටික මොකක් හරි කොලයක අයිනකින් හරි ලියා ගන්න right එහෙනම් මෙතනින් හරි ලියාගත්තට කමක් නැහැ delicious කියන්නේ රසවත්
delicious කියන්නේ රසවත්. delicious කියන්නේ රසවත්. ඊළඟ වචනේ අට නේද? right අට. old. old old. old කියන්නේ පරණයි. පරණයි. old කියන්නේ පරණ. නැත්නම් පරණයි. right. old පරණයි පරණ right. 9 වෙනි එක 9 heavy. heavy කියන්නේ බරයි. this is a heavy thing. මේ බර ද්‍රව්‍යයක්. thing කියන්නේ දෙයකට. thing දෙයක් right. thing කියන්නේ දෙයකට. ඉන් පස්සේ 10 වෙනි වචනේ 10 right. හරිද? 10 වෙනි වචනේ 10 late. late. late කියන්නේ පරක්කුයි. පරක්කුයි. late කියන්නේ පරක්කුයි. ආයි මුලින් ඉඳන් පුතේ මම වචන ටික කියන්න යන්නම්. what කියන්නේ කුමක්ද නැත්නම් මොකක්ද කියලා කියන්නේ. empty කියන්නේ his right. ඒක ප්‍රොනවුන්ස් කරනකොට empty right. empty මෙහෙම එන්නේ හරිද? මේ විදිහට තමයි එන්නේ. හරි. පුතේ මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරන්නේ හින්දා කවුලක් ඒ ගැන හිතන්න එපා right. මේ කොහොමද වැඩි කරනවා නම් එච්චරයි. empty කියන්නේ his. crooked කියන්නේ ඇදයි. straight කියන්නේ කෙලින්. noisy කියන්නේ මොකද්ද? noisy කියන්නේ ഘോഷාකාරී. polite කියන්නේ නැත්නම් polite කියන්නේ සීලාචාර polite. delicious කියන්නේ රසවත්. old කියන්නේ පරණයි. heavy කියන්නේ මොකක්ද? heavy කියන්නේ බරයි. late කියන්නේ පරක්කුයි. what කියන්නේ කුමක්ද මොකක්ද? empty කියන්නේ his. crooked කියන්නේ ඇදයි. straight කියන්නේ කෙලින් right. straight කියන්නේ කෙලින්. noisy කියන්නේ ഘോഷාකාරී. polite කියන්නේ සීලාචාර. delicious කියන්නේ රසවත්. old කියන්නේ පරණ. heavy කියන්නේ බරයි. late කියන්නේ පරක්කුයි right. ඔය ටික තමයි පුතේ මේ තියෙන්නේ dictation වලට. එතකොට ලබන සතිය වෙද්දී dictation වලට ගන්නවා dictation කියන්නේ අසාලි වීම right. okay. හරි බලන්නකෝ. ප්‍රශ්නයක් ලියා ගන්න. හරි. ප්‍රශ්නයක් ලියා ගන්න. rearrange the words and make sentences. Rearrange the words and make sentences. right. rearrange කියන්නේ පුතේ right. නැවත සකස් කරනවට සකස් කිරීම right. ලියන්නකො ප්‍රශ්නේ. rearrange the words and make sentences. rearrange the words and make sentences. හරි බලන්නකො.
හරි. පළවෙනි එක is right is he absent today ඕගොල්ලෝ ඉස්සරහට ලියන්න මම බෝඩ් එකේ ඉඩමදි හින්දා මේ විදියට ලියන්නම් හරිද is he absent today right මේ කොහොමද අපි මේ සකස් කරලා ලියන්නේ මේක මුලින්ම ගන්න අපි කර්තෘ පදේ කියන්නේ subject එක මේකේ subject එක තමයි පුතේ he කියලා කියන්නේ right මෙයාට තමයි අපි කර්තෘ හේවත් subject කියලා කියන්නේ right තේරෙනවද එතකොට මේක හදන්නේ ලියා ගන්නකො මුලින්ම මේක පොඩ්ඩක් කරදරයි ඇත්තටම නේද is he absent today right මේක එතකොට හැදෙන්නේ හරිද කොහොමද දන්නවද he is absent today he is absent today right දැන් තිබ්බ කොහොමද is he absent today කියලා right අපි ඒක arrange කරා මේ නැත්නම් සකස් කරා he is absent today කියලා හරි මේ පළවෙනි එකනේ අපි දෙවෙනි එකට යන්නේ නේද right දෙවෙනි එක තමයි received එකට ගන්න බැරි වෙන්නේ received I present yesterday day සායලයක් right මේ තමයි දෙවෙනි එක බලන්නකො right හරි yesterday මේ received I present yesterday received I present yesterday received කියන්නේ පුතේ ලැබුණා කියලා කියන්නේ ලැබුණා නැත්නම් හම්බ වුණා කියන්නේ right ලැබුණා right present කියන්නේ tag present කියන්නේ tag හරිද tag අර present කියනවා තව එකක් මේ පැමිණියා කියලා කියන්නත් කියනවා පැමිණියා right පැමිණියා හරි බලන්නකෝ එතකොට මේ වාක්‍ය හැදෙන්නේ I received මට ලැබුණා present මේ මෙතෙන්දි කියන්නේ tag එකක් මට ලැබුණා tag එකක් present කියන්නේ පුතේ tag එකක් කියලා කියන තමයි අපි දාන්නේ හරිද received කියනකොට එතකොට එනවා අතීත කාලේ ed නේ
ed දාලා තියෙනවා නම් ඒක අතීත කාලේ past tense. I received a present yesterday. Right? Yesterday. I received a present yesterday. I received a present yesterday. හරි. තිබ්බ කොහමද? received I present yesterday අපි ඒක arrange කරා. නැත්නම් rearrange කරා. නැවත සකස් කරා I received a present yesterday කියලා. තේරුණාද? හරි. එහෙනම් යමු ළමයි ඊළඟ එකට නේද? right. මේක බලන්නකෝ. line this crooked is. right. මේක බලන්නකෝ. right. line this crooked is. හරි පුතේ. ඕගොල්ලෝ දන්නවද this that කියලා මේ දෙකක් තියෙනවා. එතකොට this කියන්නේ මේ කියලා කියන්නේ. that කියන්නේ අර. එතකොට අපි හැම එකකම මේ this කියන එක සාමාන්‍යයෙන් මුලට දානවා වාක්‍යයක. හරිද? right. එතකොට මේ this is කියන එක මුලට එනවා. right. මේක ලියා ගන්නකොට අග්ගාලා. right. right. හරි බලන්නකෝ. එතකොට එන්නේ this කියන එක මුලට එනවා. this is කියන එක මුලට එනවා නේද? this is crooked line. crooked කියන්නේ මොකක්ද අපි කිව්වනේ? crooked කියන්නේ ඇදයි. line කියන්නේ ඉර. crooked කියන්නේ ඇදයි. හරි. this is crooked line. මේ ඉර ඇදයි. right. මේ ඉර ඇදයි. right. හතරවෙනි එකක් හරි නේද? right. හරි බලන්නකෝ ඊළඟ එක. හතරවෙනි එක නේද? ඒ තුන නේද? right. sorry ඒ තුන නේද? හරි. හතරවෙනි එක බලන්නකෝ. go please go please. straight on. right. බලන්නකෝ මේක දැන්. හරිද? go please straight on. straight කියන්නේ පුතේ අපි කතා කරා මොකද්ද? කෙලින් කියලා කියන්නේ නේද? කෙලින් කියලා කියන තමයි මේ straight කියන එක පාවිච්චි කරන්නේ. කෙලින්. please කියන්නේ කරුණාකර. එතකොට මේකේ වාක්‍ය හැදෙන්නේ මෙහෙමයි. මේක පොඩ්ඩක් අමාරු වෙන්නේ බලන්නකෝ. වාක්‍ය හැදෙන්නේ please. ඒ කියන්නේ කරුණාකර. go on කියන්නේ යන්න කියලා. කියන්නේ go on straight. කරුණාකර කෙලින් යන්න. please go on straight.
කරුණාකර කෙලින්න යන්න. කරුණාකර කෙලින්න යන්න. ස්ට්‍රේට් කියන්නේ right. ස්ට්‍රේට් කියන්නේ කෙලින් කියලා කියන්නේ. කෙලින් කියලා කියන්නේ. හරිද? ස්ට්‍රේට් කියන්නේ කෙලින්. ස්ට්‍රේට් කියන්නේ කෙලින්. right. හරි. okay. right. හරි බලන්නකෝ. අපි මං හිතුව ග්‍රැමර් පාඩමකට යන්න ඕන කියලා පුතේ. right. දැන් ඔයා නිකන් කටුවට ලියා ගන්න. මේකත් බලන්න. මං මේ සෙන්සුරාදා පන්තියේදීත් මීට වඩා දෙයක් කරනවා. මේක නිකන් පොඩ්ඩක් කටුවට පොඩ්ඩක් ලියා ගන්න. ඩික්ටේෂන් ටික කොහොමත් ඕනේ. ඩික්ටේෂන් වචන ටික දැන් ඒ ටික කියලා දුන්නා. ඊට පස්සේ හරිද? right. ඒ ටික මේ ලබන සතියේ මං ලබන සතිය කියන්නේ මේ සෙන්සුරාදා ගන්නවා. තවසා මේ අසයින්මන්ට් එකක් දානවා. අසයින්මන්ට් කියන්නේ මේ right. assignment series කියලා වෙනසක් තියෙනවා. assignment කියන්නේ පැවරුමට. right. පැවරුමක් මම group එකට දානවා පොඩි එක පිටුවක එකක් මේ එතකොට ඒක print මොකක්වත් ගන්න එපා. අතින් ලියලා උත්තරත් අතින් ලියලා මේ මම ඒක පන්තියේදී සාකච්ඡා කරලා ඒවත් ටික කරන් යන්. හරි බලන්නකෝ. right. ලියා ගන්න මාතෘකාව පුතේ. right. මාතෘකාව ලියා ගන්න. right. මාතෘකාව ලියා ගන්න. right. antonyms කියලා. antonyms කියලා ලියා. right. antonyms කියන්නේ විරුද්ධ පද. විරුද්ධ පද වලට කියනවා antonyms කියලා. antonyms කියන්නේ විරුද්ධ පද. right. හරි විරුද්ධ පද. antonyms වලට සමාන වචනයක් තමයි opposite word කියලා කියන්නේ. opposite words. හරි. opposite words කියන්නේ විරුද්ධ පද. විරුද්ධ පද කියන්නේ මේ අර එකිනෙකට වෙනස් අර්ථයක් දෙන වචන තියෙනව නේද? සිංහල වලදී ඉගෙනගෙනත් ඇති ඕගොල්ලෝ. අන්න ඒවට තමයි අපි විරුද්ධ පද කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් කියන්නේ antonyms නැත්නම් opposite words කියලා. right. okay. හරි. right. okay බලන්නකෝ. දැන් පොතේ පිටු දෙකකට බෙදාගෙන right. බෙදා ගන්නකෝ දෙකකට බෙදාගෙන. okay. මේ පැත්ත word. මේ පැත්ත antonym right. මේක තමයි 1 2 3 දාලා ලියන්න. හරිද? මම මේකෙන් වෙනම ලියන්නම් නේද? ඒක ලේසි. හරි බලන්නකෝ. word එකට ලියන්න පළවෙනි එක advantage. හරිද? advantage කියන්නේ ප්‍රයෝජනය. ඒකේ අනිත් පැත්තට antonym එක ලියන්න disadvantage කියලා. disadvantage ප්‍රයෝජනයක් නොමැති වගේ අදහසක් එන්නේ. advantage disadvantage right. දෙවෙනි එක ඔයගොල්ලෝ දන්න එකක්. දෙවෙනි එක right. happy කියන්නේ සතුටුයි වගේ අදහසක් එන්නේ. ඒක
ඇන්ටොනිම් එක තමයි විරුද්ධ පදේ තමයි sad කියන්නේ. sad කියන්නේ දුක. happy කියන්නේ සතුට, sad කියන්නේ දුක. happy සතුට, sad දුක. right. තුන්වෙනි එක seed. seed කියන්නේ පැණි රසයි. bitter කියන්නේ තිත්ත රසයි. bitter කියන එක ඇන්ටොනිම් පැත්ත ලියන්න. තිත්ත රස. seed කියන්නේ පැණි රසයි. bitter කියන්නේ තිත්ත රසයි. right. හරි බලන්නකො ඊළඟ එක. හරි. always word එක තමයි always කියන්නේ. always නිතරම. never කියන්නේ කවදාවත් නෑ. never කියන්නේ ඇන්ටොනිම් එක. never කියන්නේ කවදාවත් නෑ. always කියන්නේ නිතරම. never කියන්නේ කවදාවත් නෑ. always කියන්නේ නිතරම. never කියන්නේ කවදාවත් නෑ. right. ඒ දෙකක් ලියා ගන්න උටක් ගාලා. always කියන එක එන්න ඕන word එක පැත්තේ. never කියන එක එන්න ඕන ඇන්ටොනිම් එක පැත්තේ. right. හරි බලන්නකො ඊළඟට යන්න අපි. හරි. artificial ඕගොල්ලෝ අංක දාගන්න. artificial කියන්නේ කෘත්‍රිම. artificial කියන්නේ කෘත්‍රිම. හරිද? natural කියන්නේ natural කියන එකෙන් ඕන ඇන්ටොනිම් එක පැත්ත. හරිද? natural කියන්නේ ස්වාභාවික. artificial කෘත්‍රිම. natural ස්වාභාවික. right. ටක් ගාලා ලියා ගන්න මේක. හරි. වීඩියෝ එක මේ නවත්ත ලියා ගන්න පුළුවන් නේ. අවුලක් නැහැ. right. ඊළඟ එක තමයි forward කියන්නේ ඉස්සරහට. right. forward කියන්නේ ඉස්සරහට. right. ඒක ලියා ගන්න. forward කියන්නේ ඉස්සරහට. right. ඇන්ටොනිම් එක පැත්තේ ලියා ගන්න. ඇන්ටොනිම් එක පැත්තේ ලියා ගන්න. right. forward කියන්නේ word එක. forward කියන්නේ ඉස්සරහට. backward කියන්නේ පිටිපස්සට. backward කියන්නේ පිටිපස්සට. right. forward backward ඉස්සරහට පිටිපස්සට. forward කියන්නේ ඉස්සරහට, backward කියන්නේ පිටිපස්සට. forward කියන්නේ ඉස්සරහට, backward කියන්නේ පිටිපස්සට. right. forward කියන්නේ ඉස්සරහට, backward කියන්නේ පිටිපස්සට. right. ඊළඟ එක noisy කියන්නේ ഘോഷාකාරී නේද?
noisy ഘോഷාකාරී ഘോഷාකාරී හරි ഘോഷාකාරී ඒකේ ඇන්ටෝනිම් එක තමයි පුතේ ඇන්ටෝනිම් එක right noisy කියන්නේ ഘോഷාකාරීනේ ඒකේ විරුද්ධ පදේ තමයි silent කියන්නේ silent निशब्द right noisy කියන්නේ ഘോഷාකාරී silent කියන්නේ නිශ්ශබ්ද noisy කියන්නේ ഘോഷාකාරී silent කියන්නේ නිශ්ශබ්ද right ඉන් පස්සේ ඊළඟ එක ඔය 7 නේද 7 right 8 වෙනි එක agree කියන්නේ එකඟ වෙනවා වගේ අදහසක් හරිද එකඟ වෙනවා agree එකඟ වෙනවා agree ඒකේ ඇන්ටෝනිම් එක නැත්නම් විරුද්ධ පදේ තමයි disagree agree කියන කැලේට dis කියන agree කියන වචනේ dis කියන කැලේ එකතු කරන් තියෙනවා ඒ වෙන ඕගොල්ලන්ට පස්සේ කතා කරන් තියෙනවා හරිද agree කියන්නේ එකඟ වෙනවා disagree කියන්නේ එකඟ නොවෙනවා right ටක් ගාලා ලියා ගන්න හරිද agree එකඟ වෙන disagree කියන්නේ එකඟ නොවන agree එකඟ වෙන disagree එකඟ නොවන right හරි පුතේ බලන්නකෝ right ඊළඟ එක තමයි polite කියන්නේ සීලාචාර right විනාඩියක් දෙන්න right polite කියන්නේ සීලාචාර polite සීලාචාර මේක right මේක ලියා ගන්න polite සීලාචාර මේකේ ඇන්ටෝනිම් එක තමයි impolite හරිද impolite කියන්නේ අසීලාචාර right polite කියන්නේ සීලාචාර impolite කියන්නේ අසීලාචාර polite සීලාචාර impolite කියන්නේ අසීලාචාර right හරි බලන්නකෝ ඊළඟ එක හරි 10 වෙනි එක නේද 10 heavy කියන්නේ බරයි කියලා කියන්නේ බරයි heavy කියන්නේ බරයි මේක opposite word එක නැත්නම් antonym එක තමයි light කියලා කියන්නේ අපි light කියලා එක විදියකින් කියනවා ආලෝකයට නැත්නම් එළියට කියනවා නේද light කියලා මේකෙදි කියන්නේ සැහැල්ලු කියලා කියන්නේ light thing සැහැල්ලු ද්‍රව්‍ය සැහැල්ලුයි heavy කියන්නේ බරයි light කියන්නේ සැහැල්ලුයි right heavy
light heavy light බරයි සැහැල්ලුයි බරයි සැහැල්ලුයි හරිද right හරි බලන්නකෝ okay homework එකක් විදියට දෙනවා මං දැන් homework වැඩි දැන් synonyms කියන පාඩම තියෙනවා අපිට නේද similar word right අපි ඒකත් කරලිමු නේද එතකොට ලේසියිනේ මං ආයි කියලා දෙනවා කොහොමවත් ඒ හින්දා බය වෙන්න එපා නිකන් මං මේ කරන්නේ අද මිස් වෙච්ච හින්දා තමයි කරන්නේ synonyms කියන්නේ සමාන පද වලට හරිද සමාන පද ඒකටම තමයි අපි similar words කියලා කියන්නේ similar words right similar words හරි බලන්නකෝ ඒකෙත් 5ක් 6ක් විතර දෙන්නම් මම එතකොට එකක් ඉවරයි නේද right පළවෙනි එක තමයි right beautiful කියන්නේ ලස්සනයි right ඒකටම තමයි අපි pretty කියලා කියන්නේ right okay ඇහෙනව නේද right ඇහෙනවා කියලා හිතනවා නේද right ඒකටම තමයි pretty කියන්නේ pretty PRITTY pretty beautiful ලස්සනයි pretty ලස්සනයි beautiful ලස්සනයි pretty ලස්සනයි right ඊපස්සේ right ඇහෙනව නේද හරි gift දෙවෙනි එක gift කියන්නේ තෑග්ග right gift කියන්නේ තෑග්ගටම තමයි පුතේ මම අර කිව්වා වගේ present කියලා කියන්නේ present gift තෑග්ග present තෑග්ග gift කියන්නේ තෑග්ග present කියන්නේ තෑග්ග present right present right තුන්වෙනි එක නේද right තුන්වෙනි එක ඕගොල්ලෝ නවත්ත පොඩ්ඩක් ක්ලියර් කරන්න මේ ටක් ගාලා මම මේ ටික වැඩි ක්ලියර් කරනවා right තුන්වෙනි එක තමයි walk කියන්නේ ඇවිදිනවා right walk කියන එකටම තමයි අපි stroll කියලා කියන්නේ stroll walk ඇවිදිනවා stroll කියන්නේත් ඇවිදිනවට walk ඇවිදිනවා stroll කියන්නේත් ඇවිදිනවටම තමයි right walk ඇවිදිනවා stroll කියන්නේත් ඇවිදිනවටම තමයි හරි right තුන්වෙනි එකත් හරි නේද හරි මං අරක දුන්නේ මේ right කමන්න මේක ලියාගෙනකෝ right හරි නේද හරි බලන්නකෝ ඉන් පස්සේ මේ small කියන්නේ කුඩා ඒක දාන්න ඕනේ small කියන එකටම සමාන වෙනවා මොකද්ද small tiny කියන්නේ කුඩා කියලා කියන්නේ tiny right small tiny දෙකේම අර්ථය එකයි කුඩා
ස්මෝල් කියන්නේත් කුඩා, ටයිනි කියන්නේත් කුඩා. right. colors කියන්නේ පාට කරනවා ඒ වගේ. paint කියන්නේත් පාට කරනවා paint. color paint හරිද? ඒකේ අදහස් තමයි පාට කරනවා right. කරනවා right. color paint right. okay හරිද? color කියන්නේත් පාට කරනවා, paint කියන්නේත් පාට කරනවා right. ඊපස්සේ delicious කියන්නේ මොකද්ද? dictation word වල තිබ්බේ. delicious කියන්නේ රසවත්. delicious කියන එකට තමයි කියන්නේ මොකද්ද? delicious කියන එකට තමයි පුතේ කියන්නේ taste කියලා. taste කියන්නේ රසවත්. tasty. tasty tasty. delicious රසවත්, tasty රසවත් right. හරි. ඒ ටික තමයි නේද දැන් කතා කරන්න තියෙන්නේ. තව එකක් right. තව එකක් ලියන්නකෝ. young කියන්නේ අර ලාබාල කියන්නේ. ලාබාල. ඒකටම සමාන පදයක් තමයි little කියලා කියන්නේ. little ලාබාලයි. young little ලාබාල ඒකත් ලියාගන්න right. young කියන්නේත් ලාබාල, little කියන්නේත් ලාබාල right. හරිද? okay right. තව එකක් දෙන්න. look කියන්නේ බලනවා. ඒකට සමාන පදයක් තමයි see කියන්නේ. see කියන්නේ බලනවා. see look see right. අර ඇන්ටෝනිම්ස් වලටම පොඩ්ඩක් ලියාගන්න. මට අමතක වෙච්ච ටිකක් තියෙනවා. ඒ ටිකක් දෙන්න නේද? ඇන්ටෝනිම්ස් ටිකටම ලියාගන්න මේ ටික. හරිද? cold කියන්නේ සීතල. hot කියන්නේ උණුසුම්. right. cold සීතල, hot උණුසුම්. මේ ටික ටක් ගාලා ලියාගන්න. right. lost පොඩ්ඩක් ඉන්න. lost කියන්නේ නැති වුණා. found කියන්නේ සොයාගත්තා. lost කියන්නේ නැති වුණා. found කියන්නේ සොයාගත්තා. lost කියන්නේ නැති වුණා. found කියන්නේ සොයාගත්තා right. විනාඩියක් දෙන්න මේකේ settings ටික හදාගන්න. හරි බලන්නකෝ. lost කියන්නේ නැති වුණා. found කියන්නේ සොයාගත්තා. right. found කියන්නේ සොයාගත්තා right. hard කියන්නේ මේ අර ඝන කියලා කියන්නේ. ඝන නිකන් අර iron කියන්නේ iron hard. iron is a hard material. යකඩ කියන්නේ ඝන ද්‍රව්‍යයක්. hard කියන්නේ අර ඝනයි කියලා කියන්නේ. soft කියන්නේ දැන් ස්පොන්ජ් එකක් ගත්තාම මේක අර soft සිනිඳු. soft කියන්නේ සිනිඳු right. hard soft right. තව එකක් බලන්න.
slow slow කියන්නේ හෙමින් මම කිව්ව දෙක නෑ හෙමින් fast කියන්නේ වේගයෙන් right slow කියන්නේ හෙමින් fast කියන්නේ වේගයෙන් right fast කියන්නේ වේගයෙන් හරිද fast කියන්නේ වේගයෙන් right fast කියන්නේ වේගයෙන් narrow wide narrow කියන්නේ පුළුල් wide කියන්නේ පටු පුළුල් wide කියන්නේ පටුයි හරිද right narrow කියන්නේ පුළුල් wide කියන්නේ පටුයි okay old කියන එක දුන්න නේද හරි old කියන එක දුන්නේ නැහැ නේද හරි ඒකත් ලියාගන්නකො old කියන්නේ පරණ ඒක synonyms වලට ලියාගන්න old කියන්නේ පරණ fast කියන්නේ පරණ හරි right past old කියන්නේ පරණ fast කියන්නේ පරණ right හරි එතකොට ඒ ටික මේ ටික ඉවර වෙනවා right ඒ synonyms and antonyms කියලා පාඩම ඉවර වෙනවා පොඩ්ඩක් අරගෙන කවලම් වගේ ඇති මම මේ කලබලයට කියාගෙන ගියේ අවුලක් හිතන්න එපා සින්සිරාල් ක්ලාස් එකේදී ඒ ටික කවර් කරනවා right okay බලමු නේද right එතකොට මේ හරි ටියුට් එකේ PDF එකක් දාලාත් ඇති right ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික කරන් එන්න ඕන test number 1 homework homework පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ right test 1 2 3 කියලා 3 4 කියලා ඇත්තේ ඒ ටික කරන් එන්න ඕන right එතකොට මේ ඒක ඒ ටික මම බලනවා මේ කවදද ඊට නෙවෙයි ලබන ඒක සෙන්සුරාදා හරි එතකොට එදාට ක්ලාස් එක තියෙනවා 7යි කාලේට මම කොහොම හරි වැඩේ කරලා දෙනවා කොහොම හරි බය වෙන්න එපා සල්ලි ගෙව්වත් නැතත් මම මේ කොහොම හරි විභාගේ කොට දාලා දෙනවා right හරි එහෙනම් පුතේ අදට එච්චරයි මේ අදට එච්චරයි කියන්නේ මේ වීඩියෝ එකකින් මෙච්චරයි ටියුට් එකේ වැටික් කරලා තියන්න ඒ වගේම මට අමතක වුණා assignment එක දානවා ඒක මතක තියාගන්න assignment එක දානවා right assignment එකේ තියෙන වැට් ටිකත් කරන්න හරිද එතකොට හැමෝටම happy new year happy new year 2026 right එහෙනම් හැමෝටම බුත්සන්නයි එතකොට අදට එපමණයි සමට බුත්සන්නයි right